හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් 2026. ඉතින් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න වලටත් එක්කන් ගොඩක් කට්ටිය මේ වෙනකොට EMMC software box එකක් තෝරගන්න එකේදී ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්න. ඉතින් මේ ඔක්කොටම Flash 64 box එකේ සිංහල review එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් මේ මගේ අතේ තියෙන්නේ Flash 64 box එකක්. ඉතින් මේක වැඩ කරන්න ගියපුවම මේ වීඩියෝ එකේ මුලදී ඔයාලා පටන් ගන්නකොට දකිනවා වගේ පොලේ ගහලා කඩන්න තරම් සමහර වෙලාවට ඒ තරම් තරහා යනවා. මොකද අනිත් බොක්ස් එකක් බලනකොට අපි බලමු ඇයි මෙහෙම වෙන්න හේතුව සහ මේ බොක්ස් එකේ හොඳ සහ නරක වගේ දේවල් ඉදිරියට හරි. එහෙනම් අපි Flash 64 බොක්ස් එක මීට මාස 6කට විතර වගේ උඩදී තමයි ආවේ. කියන්නේ 2025 අවුරුද්දේ මැද හරිය සහ කියන්නේ මුල් මාසවල තමයි මේක එළියට එන්නේ. ඉතින් Flash 64 box එකේ එන්න කලින් මේකේ ගොඩක්ම repair පැත්ත run කරේ EasyJet Plus box එක. ඊට අමතරව UFI box මේ වගේ box තමයි EMMC පැත්තේ ගොඩක් repair කරන්න පටන් ගත්තා. ඊට අමතරව තව MIPI rest box තිබ්බා. මේ වගේ Medusa Pro මේ වගේ box වර්ග ගොඩක් තිබ්බා. නමුත් මේ Flash 64 box එක ආවත් එක්කම EMMC වල ලොකු පෙරලියක් වෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී මම ඉදිරියට ඔයාලට පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ අපිට JTAG Plus box එක. මේ තියෙන්නේ Flash 64 box එක. ඉතින් මේ box එක අපිට ගන්නකොට ගන්න විදිහ අනුව ගන්න පුළුවන් අපිට full package එකක් සහ නැත්නම් අපිට මෙන්න මේ විදිහට කොටස් විදිහට ගන්නත් පුළුවන්. මෙන්න මේ Flash 64 box එකේ අපිට පුළුවන් ගන්න right අපි box එකට යමු. මේකේ UFS adapter සහ UFS adapter නැතුව අපිට EMMC adapter එකක් ගන්න පුළුවන්. ඒ විදිහට කොටස් දෙකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට adapters මොකුත් නැතුව ISP socket එකත් එක්කන් විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂයක විතර වගේ මුදලක් වෙන්නේ. එතකොට අපිට හම්බෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ ෆොටෝ එකේ තියෙන විදිහට අට මම පෙන්නන්නම්. right මේ විදිහට අපිට මේ තියෙන ස්ටෑන්ඩඩ් පැක් එක. මේකේ අපිට ISP socket එක විතර socket එක සහ මෙන්න මේ Flash 64 box එක විතරයි හම්බ වෙන්නේ. ඊට අමතරව අපිට ගන්න පුළුවන් ඕන නම් මේකට EMMC මෙන්න මේ උඩට මේ දාලා තියෙන EMMC වලට විතරක් වෙන socket එකක් වෙනම ගන්න පුළුවන්. සාමාන්‍ය 30000ක් වගේ මුදලක් වෙන්නේ. සාමාන්‍ය එතකොට 1.30000ක් වගේ වෙනකොට EMMC socket එක සහ මෙන්න මේ යට ISP socket එක මෙන්න මේ ISP socket එකත් එක්කන් ගන්න පුළුවන්. මෙතන මේ ISP socket එකේදී ඔයාලට EMMC සහ UFS යන කොටස් ඒ කියන්නේ වර්ග දෙකම ප්‍රෝග්‍රෑම් කිරීමේ කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මෙන්න මේ full package එක ගන්න පුළුවන්. මේ full package එකට ඔයාට හම්බ වෙනවා ISP socket එකක් සහ BGA 254, BGA 153, BGA 297 සහ BGA 254 මේ විදිහට socket set එක හම්බ වෙනවා. ඊට අමතරව මේකේ EMMC වලටත් වෙනම socket එකක් හම්බ වෙනවා. ඉතින් මේ UFS socket 4 සහ වෙනම EMMC all in one EMMC socket එක හම්බ වෙනවා. හරි. එතකොට අපි ගත්තාම JTAG Plus box එකේ සහ Medusa Pro UFI box මේ විදිහට තව EMMC පැත්තේ repair box තියෙනවා. එතකොට දැන් මේකෙදි අපිට මේ box එක ගත්තාම අපිට මේකේ Flash 64 box එකට අදාළව setup ඉන්ටර්නෙට් එකෙන් download කරගන්න ඕනේ. එතකොට ඒ download කරපුවාම අපිට මේකෙදි සමහර වෙලාවට අපිට zip file එකක් හම්බ වෙනවා. ඒ zip file එක extract කරලා ඒක ඇතුලෙන් setup එක open කරන්න තියෙන්නේ. තවත් වෙලාවට exe file එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ඒක install කරන්න තියෙන්නේ. ඒක install කරපුවම shortcut එකක් desktop එකට අපිට ලැබෙනවා. ඉතින් මේ shortcut එක open කරාට පස්සේ අපිට මේ විදිහට මේ එන setup එක අපි open කරගන්න ඕනේ. මෙතනදී අපිට USB to USB cable එකක් හම්බ වෙන්නේ. ඉතින් මේ cable එක මේ box එකට connect කරලා අපි මෙතනින් connect කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනදී ඔයා පළවෙනි වතාවට මේක connect කරගන්නකොට ඔයාට සිද්ධ වෙනවා මේක register කරගන්න. ඉතින් ඔයාගේ box එක ඔයා කලින් register කරගෙන නැත්නම් කොහොමත් අලුතෙන්ම ගන්නකොට රෙජිස්ටර් කරලා නැති වෙන්නේ. ඉතින් ඔයා
ඊට පස්සේ මේ බොක්ස් එක රෙජිස්ටර් කරගන්න ඕනේ. ඔයාට මෙතන මෙන්න මේ settings වලට ගිහිල්ලා මෙන්න මෙතනින් පුළුවන් ඔයාට register flash 64 box කියන එක දීලා ඔයාට register කරගන්න. ඊට පස්සේ ඔයාට මේ box එක use කරන්න පුළුවන්. හරි. එතකොට මේ සම්බන්ධව ඔයාට register කරගන්න දේවල් YouTube එකෙත් ඇති. නමුත් මේක මහා ලොකු දෙයක් නැහැ. සාමාන්‍ය පරිදි අපිට මෙතනින් register දුන්නට පස්සේ මේ එන ටික fill කරන්න තියෙන්නේ first name last name email address මේ විදිහට numbers දීලා මේ ටික verify කරලා send කරන්න තියෙන. හරි මේක fail වුණොත් හදිසියෙ හරි ඔයා අනිවාර්යයෙන්ම වාගේ latestම software update එක අරගෙන ඉන්න. එතකොට මේක fail වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතනින් එහාට ගත්තාම හරි. අපි බලමු මේකට EMMC එකක් connect කරලා right මම මේකේ කලින් connect කරලා බලනවා. හරි අපි මෙතනින් මේ රෙජිස්ටර් ඔක්කොම කරගෙන ඉවරනාට පස්සේ මෙතනින් අපි box එක connect කරපුවාම මෙන්න මෙතනින් අපි මේක connect කරගෙන අපිට EMMC නම් EMMC section එකට යන්න ඕනේ. මෙතන UFS නම් UFS section එකට යන්න ඕනේ. ඉතින් මේකේ අපිට EMMC එකක් නම් ඔය ISP කරනවා නම් මේ විදිහට ISP ටික එක දාලා මෙතනින් connect කරන්න පුළුවන්. ඔය socket එකට IC එක ගලවලා දානවා නම් මෙතනින් උඩින් normal connect කරපුවාම මෙයා EMMC ද UFS උනත් ඔටෝම මේක detect කරගන්නවා. හරි. එතකොට මෙතනදී මේ box එකේ තාම තියෙන අඩුපාඩු හදාගෙන යන ගම පළවෙනිම ප්‍රශ්නේ තියෙන්නේ මේකේ box එක modification කරගන්න ඕනි. ඉතින් අපි ගත්තොත් එහෙම Flash 64 box එකේ modification කියලා search කරගියොත් එහෙම අපිට සෑහෙන්න මේකේ modification එනවා එක එක විදිහේ modification. නමුත් මේක ඇත්තටම එපා වෙන දෙයක් තමයි මෙන්න මේ modification ප්‍රශ්නේ. එතකොට මේක සමහර ලාවට හරියනවා සමහර ලාවට හරියන්නේ නැහැ. එතකොට මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙන්න මේ modification එකත් එක්ක. මේ දාලා තියෙන modification මමත් කිහිපයක්ම try කරලා තියෙනවා. register ගහන්න තියෙනවා අපිට. අර මේ team එකෙන් මේ දේවල් අඩුපාඩු හරියට fix කරලා එවලා නැති හින්දා අපිට මේවා අපිටම කරගන්න දැන් මේ box එක එවනකොට box එකත් එක්කම පොඩි resistor කිහිපයක් එවලා තියෙනවා. ඒ වගේ වෙනම එක්ස්ට්‍රා ඒවල තියෙනවා. ඉතින් අර socket එකේ තියෙන modification ටික අපි වෙනම කරගන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අර සාමාන්‍ය විදිහට මේ තියෙන වාට පේනදී මේ වගේ switch දාලා මෙන්න මේ ප්‍රශ්නෙත් එක්කන් ISP connect කරගන්න සමහර ලාවට ප්‍රශ්න එනවා. ඉතින් මේවා ගානට එක පිළිවෙලකට Tamanට වැඩ කරන විදිහට හදාගත්තට පස්සේ මේ socket වල ගැටලුවක් නැහැ. විවිධ එක් අය දාපු ගොඩක් මොඩිෆිකේෂන් තියෙනවා. නමුත් මෙයාලගේ ටීම් එකෙන් දාපු මොඩිෆිකේෂන් උත් තියෙනවා. මේක ප්‍රායෝගිකව try කර බලන්න ඕනේ. ඉතින් එපාම වෙලා මමත් මේකේ normal එකේ shape එකේ වැඩ ටික කරගෙන යනවා. මේකේ තියෙන වටිනාකම තමයි අපිට RPMB clean කරන්න මොකද්ද බෑකප් කරන්න රයිට් කරන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. ඒක තමයි මේ Flash 64 box එකේ වටිනාම කියන දේ. මම ඒ ගැන පැහැදිලි කරන්නම්. ඉතින් මේ මොඩිෆිකේෂන් එක ගැන මට 100%ක් සක්සස්ම කියන්න බෑ. මේක හරියට මොඩිෆිකේෂන් එකක් කරගත්තොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ box එකෙන් සුපිරියටම වැඩ කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එතන මේ මොඩිෆිකේෂන් වලදී හරියනම මොඩිෆිකේෂන් එකක් සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ කිසිම ඉෂුව එකක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්. පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට මම මේකෙදි ඒ හැමදේම කියන්නේ නැහැ. අපිට ඒ දේවල් වෙනස් කරගත්තට පස්සේ කන්ටිනියු වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. දැන් මම මේක මේ විදිහට කනෙක්ට් කරගන්නවා. කනෙක්ට් කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහට මේකේ log එක කනෙක්ට් වෙලා read වෙලා මේ IC එක කනෙක්ට් කරගන්නවා. මේක UFS වලට එම මාර්ම fast. මේ කියන්නේ GB 10ක් 12ක් වගේ රයිට් වෙන්න විනාඩි 2ක් 3ක් වගේ ඇතුළත ඉතා ඉක්මනින්ම read write කරගන්න පුළුවන්. ඉතින් හොඳ success box එකක්. අපිට තියෙන එකම ගැටලුව අන්න අර ISP socket වගේ දේවල් modification කරගන්න තියෙන ගැටලුව. හරි. එතකොට මේකෙදී RPMB කියන එකේ ගැන මම ඔයාලට කිව්වොත් එහෙම මේ RPMB එකෙන් reply protect memory block. එතකොට මේ අපේ EMMC එකක් ගත්තාම අපේ EMMC එකේ
පාර්ටිෂන් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාට මේ හතරස් කොටුවට පේන IC එක ඇතුලේ මේ විදියට boot 1 boot 2 use area සහ RPMB area කියලා වෙලා කොටස් හතරකට බෙදෙනවා. මේ extra CSD එකක් තියෙනවා මේකේ program key එකක් විදිහට. එතකොට මේ RPMB area එක clean කරන්න බෑ. එතකොට erase කරන්න බැරි විදිහට partition එකක්, ඒ කියන්නේ වෙනස් කළ නොහැකි partition එකක් විදිහට තමයි මේ RPMB area එකේ ඉන්නේ. මේ Flash 64 box එකෙන් පුළුවන් මේ partition එක read කරලා, මේ partition එකේ key එකක් තියෙනවා ඒවත් read කරලා, මේ වගේ count ඔක්කොම read කරලා නැවත අපිට වෙන IC එකකට මාරුවක් කරගන්න. ඉතින් මම EMMC 2017 වගේ ඉඳලා repair කරන්න පටන් ගත්තේ. ඒ වෙනකොටත් මට Qualcomm කියන device එහෙම කොට දාගන්න බැරි වුණා. මෙන්න මේ RPMB Flash 64 box එක ආවට පස්සේ ඉතින් මේ ගොඩක් අර කරගන්න බැරි තිබ්බ EMMC repair මේ box එක මගෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් box එකේ success rate එක හොඳයි. නමුත් අර ප්‍රශ්න තියෙන්නේ කනෙක්ට් කරගන්න එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒවා ෆික්ස් කරගත්තට පස්සේ box එක සුපිරිම box එකක් වැඩ ටික කරගෙන යන්න. හරි. එතකොට ඔන්න ඔය ඒරියා එක ක්ලීන් කරන්න බෑකප් කරගන්න වගේ ඒවා දීලා තියෙනවා. නමුත් ඉදිරියේදී අනිත් box වලටත් ගොඩක් දුරට මේවා එයි. මේ තියෙන RPMB key read කරගන්න count මේ වගේ option ගොඩක් දීලා තියෙනවා. ඉතින් lock එකක් වගේ අයින් කරන කෙනෙක්ට මේක මෙන්න මේ partition කියන area එකට කියලා මෙතන lock අයින් කරන්න මේ වගේ දේවල් එයාලා දීලා තියෙනවා. ඒක සාමාන්‍යයි. ඊට අමතරව KG lock වගේ unlock කරන්නත් මේ box එකේ support එකක් දීලා තියෙනවා. partition තියෙන KG details change කරන්න ඒ වගේ දේවල් වලට. හරි. එතකොට FRP factory reset මේ වගේ දේවල් දීලා තියෙනවා OEM unlock කරන්න. මේකේ box එක ටික ටික update වෙනවා. ඉතින් හොඳයි box එක. කියන්න තරම් ලොකු අවුලක් නැහැ. ෆ්ලෑෂ් ෆයිල් ඇඩ් කරන්න, බෑකප් කරන්න මේ අනිත් box වල තියෙන හැමදේම මේ box එකේ තියෙනවා. ඊට වඩා දේවල් තියෙනවා මේකේ. මේකෙදි අපිට ගොඩක් ඔය ලොක් අයින් කරන්න බැරි USB වගේ device වලදී අපිට මේකේ IC ගලවලා දාලා ලොක් අයින් කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේකේ අර socket set එකත් එක්කම ඔක්කොම ලක්ෂ 2ක් විතර වගේ එනවා. UFS එහෙම ඔක්කොම සපෝට් කරගන්න. USB වලින් අයින් කරගන්න බැරි ලොක් ඕනෙම එකක් මේකට දාලා FRP වගේ ක්ලීන් කරලා දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් box එකේ අප්ඩේට් ගොඩක් තියෙනවා. මේක මම පොඩි හැඳින්වීමක් විතරයි මේ වීඩියෝ එකේ කරන්නේ box එක ගන්න ඉන්න කෙනෙක්ට. මේකේ වැඩ ගොඩක් තියෙනවා UFS පැත්තෙත් ඒ වගේ. ඉතින් මේකේ අපිට ඔය කනෙක්ට් වෙන්නේ නැති ප්‍රශ්නවලදී වගේ මේ වගේ හර්ට්ස් ගණන් එහෙම අඩු වැඩි කරලා කනෙක්ට් කරගන්න පුළුවන්. ඒකට ඉතින් පොඩ්ඩක් අර මේ box එකේ වැඩ කරන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් වැඩ කරගෙන යනකොටත් කෙනෙක්ට මේක හසුරව ගන්න පුළුවන් වෙයි. මේ වගේ එකක් ගත්තා කියලා මේ box එකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මම ඉදිරියේදී වීඩියෝ කලෙක්ෂන් එකක් විදිහට අරගෙන එන්න මේ box වල වැඩ කරන විදිය. ඔයාලට EMMC අපේ ක්ලාස් එකකට වගේ සම්බන්ධ වුණොත් මම ක්ලාස් පන්න ලොකුවට කරන්නේ නැහැ. ඔන්ලයින් කරන්නේ. වෙනම වීඩියෝස් group එකට දාලා ඉවර වෙලා තමයි ඒකෙන් ඒ අදාළ ප්‍රශ්න විසඳන්නේ. වැඩේ කරගෙන යන අවස්ථාවේදී ඒ අයට ඒ වෙලේ හෙල්ප් එකක් දෙන ගමන් ඒ අදාළ පාඩම් ටික ඔක්කොම වෙනමම ඔන්ලයින් දාලා තියෙන. ඊට අමතරව ඔන්ලයින් ක්ලාස් එකක් යන වෙලාවට කීප සැරයක් වුණත් එයාලට ජොයින් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ ඉතින් අපිට සාමාන්‍ය මට්ටමට දැනට එන ඕනෙම ෆෝන් එකක EMMC එකක් UFS එකක් රිපෙයාර් කරන්න පුළුවන් තත්ත්වේ box එක තියෙනවා. අපිට බෑකප් දාගන්න හැමදේ සිකියුරිටි බෑකප් දාගන්න ගොඩක් දේවල් අනිත් ඒ වගේම තියෙනවා. හරි. අපි සාමාන්‍ය JTAG Plus box එකක් එහෙම ගත්තාම ඒ වගේ easyම connect වෙනවා. ඒ කියන්නේ අපිට settings මොනවත් එහෙම ලොකුවට වෙනස් කරන්න ඕනේ නැහැ. මොකද මම Flash 64 box එක තිබ්බත් ඇත්තටම lock කරන්න වගේ දේවල් වලට වැඩිපුරම ගන්න JTAG Plus box එක. මේකේ connect කරගන්න බැරි පොඩි අපහසුතාවයන් තියෙනවා. නමුත් මේ box එකත් එක්කම තව EMMC box එකක් වගේ තියෙනවා නම් වඩාත් පහසුයි. මොකද ඒ ටික settings එහා මෙහා කරලා අපිට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට නිකම් පෙන්නන්න දැන් මේකේ අපි දැන් මේ බෑකප් එකක් වගේ දාන එකක් ගත්තත්
ලොකු අමාරුවක් නැහැ මේ ටූල් එකේ. සාමාන්‍යයෙන් අර වගේම තමයි හොඳ ස්පීඩ් එකක් තියෙනවා. රීඩ් කරන වගේ අපිට මැනුවල් මේ විදිහට සෙලෙක්ට් කරලා රීඩ් කරගන්න, රයිට් කරගන්න පුළුවන්, බෑකප් දාගන්න, රයිට් කරන්න. මේ වගේ හැම ඔප්ෂන් එකක්ම දීලා තියෙනවා. EMMC ගොඩක් ක්ලියර් තියෙන්නේ මේකේ setup එකේ EMMC වල name. එතකොට අපිට මේ settings change කරගන්න පුළුවන්. අනිත් box වලට වඩා ළඟ අප්ඩේට් වෙනවා. ඒක හින්දා EMMC පැත්තට එන කෙනෙක්ට මම මේ box එක recommend කරන්නේ. මේ box එකේ තියෙන අප්ඩේට් ටික ගොඩක් තියෙනවා. ඉතින් අර UFS පැත්තේ එහෙම සහ EMMC පැත්තේදී අපිට IC මාරු කරන දේවල් සම්බන්ධව මේ box එක ගොඩක් අපිට වැදගත් වෙනවා. මේකෙදි අපිට අර දැන් ගොඩක් EMMC වල එන ප්‍රශ්න තමයි ලයිෆ් ටයිම් ගැටලුව එන්නේ. ඒකට ලයිෆ් ටයිම් ගැටලුව ආපුවම අපිට ඒ IC එකට වෙන IC එකක් මාරු කරන්න සිද්ධ වෙනවා. ඒ IC එක මාරු කරන්න සිද්ධ වුණාම අපිට RPMB පාර්ටිෂන් එක ඒ විදිහට මේ IC එකේ තිබ්බ විදිහටම අපි අලුත් IC එකට මාරු කරගන්න ඕනේ. අන්න ඒ කාර්යය කරන්න අපිට දැනට තියෙන එකම box එක තමයි මේ Flash 64 box එක. ඉතින් මේකේ තව ඔය පොඩි වැඩකට නැති ගේම් ගහන්න ඒ වගේ දේවල් ලයිට් චේන්ජ් කරන්න මේ වගේ පොඩි සිංගිති ආතල් ටිකකුත් box එකට දීලා තියෙනවා. ඉතින් මේකේ අපිට ගොඩක් තැන් තියෙනවා මේ වගේ කතා කරන්න මේ box එක ඇතුළත. මම ඔයාලට පුංචි හැඳින්වීමක් කරේ EMMC box එකක් ගන්න ඉන්න කෙනෙක්ට දාලා අවබෝධයක් ගන්න. හරි. ඔයාට පුළුවන් මේ box එකේ ඔයාගේ තියෙන අතේ තියෙන මුදලත් එක්කන් බලලා කැමති විදිහකට ගන්න. ඉතින් ඇත්තටම මේ box එකේ ඔයාට වැඩ කරනකොට box එක පොළවේ ගහන්න එන වගේ එන තරහක් නම් ඒ සමහර අවස්ථාවලදී EMMC connect වෙන්නේ නැති වෙලාවට. ඉතින් මමත් සිය දහස් වතාවක් මේක කනෙක්ට් කරන්න try කරලා මේව කරලා තමා මේකේ මේ box එකේ ඇත්තටම වැඩ කරන්න පුළුවන් points ටික හරියටම දැනගත්තේ. ඉතින් මම මේ වීඩියෝ එකට ඔයාලට ගොඩක් කරුණු දක්වන්නේ නැහැ. මම මේකේ තව වීඩියෝ එකක් කරනවා ඒක ක්ලාස් එකේ ළමයින්ට. ඉතින් ඔයාලට දල අවබෝධයක් ගන්න මොන හරි දෙයක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාන්න. ඉදිරියේදී පොඩි වීඩියෝස් කෑලි වලට මම එක සෙක්ෂන් දාලා වීඩියෝස් ටිකක් අප්ලෝඩ් කරලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඔයාලට good luck. වීඩියෝ එකත් එහෙනම් බලන්න, share කරන්න, subscribe කරන්න. අනිත් වීඩියෝත් තියෙනවා මේ channel එකේ. ඔයවත් බලන්න.